ආයිබෝවන් හැමෝටම හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා පේන්ටින් ගැන. පේන්ටින් ගැන මේක ඇත්තටම හරි ලේසි මෙතඩ් එකක් ස්ටෙන්සිල් ආර්ට් ගොඩක් කට්ටිය දන්න කට්ටියක් ඉන්නවා නොදන්න කට්ටියක් ඉන්නවා. ඉතින් හැමෝටම තමයි මේ වීඩියෝ එක. ඉතින් ඕනෑ කෙනෙක්ට කරන්න පුළුවන් හරිම ලේසි ඉක්මනටම කරන්න පුළුවන් පේන්ටිං ක්‍රමයක් තමයි මේක ස්ටෙන්සිල් ආර්ට් කියලා කියන්නේ. ඉතින් ස්ටෙන්සිල් එකක් තමයි අපි මේකට යූස් කරන්නේ. මෙන්න මේ වගේ ස්ටෙන්සිල් මේකට මේ පාවිච්චි කරනවා අපි. මේ ස්ටෙන්සිල් එකෙන් පේන්ට් කරන්න විතරක් නෙමෙයි මේක ඩස්ට් වර්ක් එකක් කරන්නත් උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ස්ටෙන්සිල් එක අපි ඉස්සරහා වීඩියෝ වල කරමු කොහොමද මේ ස්ටෙන්සිල් පාවිච්චි කරලා ඩස්ට් වර්ක් කරන්නේ කියලා. හරි ඉතින් මේ ස්ටෙන්සිල් ඔයාට මේ කඩෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ගෙදර මේක හදා ගන්නත් පුළුවන්. මේ ස්ටෙන්සිල් ගෙදර හදාගන්න විදිහ නම් වීඩියෝස් තියෙනවා ඕන තරම් YouTube එකේ ඔයාට ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක ඒ වීඩියෝස් බලන්නත් පුළුවන්. ඉතින් මම නම් මේ කඩෙන් ගත්ත ස්ටෙන්සිල් මේවා මේ ප්ලාස්ටික් ඒකින්ද මේක සෝද පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ ස්ටෙන්සිල් වල තියෙන තව එක වාසියක් තමයි එකම විදිහේ සාරි සෙට් එකක් හරි එහෙම නැත්නම් කොට්ට උර හරි මොන හරි එකම විදිහට එක සෙට් එකක්ම කරන්න ඕන නම් මේ වගේ ස්ටෙන්සිල් පාවිච්චි කරන්න පුළුවන්. එකම අර නිකන් අච්චු ගැහුවා වගේ එකම සාරි එකම විදිහට කරන දේවල් වලට මේ ස්ටෙන්සිල් පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද මේ ස්ටෙන්සිල් පාවිච්චි කරන්නේ කියලා. මම මේ ෆැබ්‍රික් කොටස රිජ් ෆෝම් එකක් උඩ පොලිතින් එකක් කරලා සුපුරුදු විදිහටම ඒක පින් කරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ ස්ටෙන්සිල් එක මේ විදිහට ෆැබ්‍රික් එක උඩ තියලා මේක මාස්කින් ටේප් වලින් මේ විදිහට අලව ගන්නවා. එතකොට මේ ස්ටෙන්සිල් එක එහෙට මෙහෙට යන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්පොන්ජ් සෙට් තියෙනවා කඩවල වල. ඔයාට අවශ්‍ය නම් මේ සෙට් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර සාමාන්‍ය 4S ස්පොන්ජ් එක තියෙන්නේ අන්න ඒකෙන් කෑල්ලක් ගන්නත් පුළුවන්. ඒකිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ පීරිසියක් ඕනේ පේන්ට් දාගන්න. මම අද මේකට කලර්ස් දෙකක් යූස් කරනවා. දැන් මේක අපිට තනි කලර් එකකින්ම මේක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කලර්ස් දෙකක් යූස් කරලා කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ පීරිසියකට පේන්ට් දාගෙන මේක ගන්නකොට ස්පොන්ජ් එකට ගොඩාක් ගන්නෙ නෑ. ස්පොන්ජ් එකට ටිකයි ගන්නෙ. ටිකක් අරගෙන මේ විදිහට මේ පීරිසියත් පොඩ්ඩක් අන්න මේ විදිහට ස්පොන්ජ් කරලා තමයි මේක ගන්න ඕනේ. නැත්නම් අර ස්පොන්ජ් එකේ ගොඩාක් තින්ත වැදුනට පස්සේ මේ දාර වලින් ඇතුළට යන්න බලනවා තින්ත. ඉතින් ඒක නිසා තින්ත අඩුවෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අර පීරිසිය දෙතුන් පාරක් ස්පොන්ජ් කරලා ගත්තාම ඒ වැඩිපුර තින්ත ටික අර තින්ත දාර ඇතුලෙන් ඇතුළට යන්නේ නැහැ. ඊට පස්සේ මේක මේ විදිහට හිමීට මේ ස්ටෙන්සිල් එක ගලවලා අයින් කරගන්න පුළුවන් අපට. මේ විදිහට තමයි ස්ටෙන්සිල් එක ගලවලා අයින් කරාම අපට පේන්ට් එක පේන්නේ.
හරි. අපි තව එකක් බලමු. මෙන්න මේ ස්ටෙන්සිල් එක තමයි මම ඊළඟට කරන්නේ. බලමු අපි මේක කොහොමද කරන්න කියලා. අර කලින් විදිහටම ෆැබ්‍රික් එක උඩ මාස්කින් ටේප් එකක් අලවලා මේ මාස්කින් ටේප් එකකින් මේ ස්ටෙන්සිල් එක අලවලා ෆැබ්‍රික් එකට සවි කරගෙන තමයි මේක කරන්නේ. මේ කලර් එක ඇවිල්ලා පර්ල් වයලට් කියන කලර් එක. මේකේ පොඩි ෂයින් එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා මේක මේ පර්ල් කලර්ස් ගොඩාක් සාරි කරන කෙනෙක් ඉන්නවා නම් සාරි වලට ගොඩක් මැච් වෙනවා මේක. මේක මම ෂේඩ් කරේ නැහැ. තනි පාටින් තමයි කරේ. බලමු මේක කොහොමද අන්තිමට එන්නේ කියලා. මේකේ නටු වලට මම කලින් වගේම ග්‍රීන් කලර් එකයි යෙලෝ කලර් එකයි පොඩ්ඩක් මික්ස් කරලා ගත්තා. ඒක මම පොඩි ෂේඩින් එකක් ගියා මේ නටුවයි කොළ දෙකයි විතරක්. අනිත් ටික මම එහෙමම පර්ල් කලර් එකකින් පර්ල් වයලට් එකකින් පේන්ට් කරේ. මේ විදිහට අර ස්පොන්ජ් කිරිල්ලක් තමයි කරන්නේ මේකෙදි. මේක ඇත්තටම හරි ලේසි ඒ වගේම ඉක්මනට වේලෙනවා. හරි. දැන් මේක ගලවන්න තමයි තියෙන්නේ. පරිස්සමින් ගලවන්න ඕනි. මේ විදිහට මේ මාස්කින් ටේප් කෑලි ටික ගලවලා ඊට පස්සේ මේ ස්ටෙන්සිල් එක අයින් කරලා බලමු. රයිට්. දැන් ඔයගොල්ලන්ට පේනව නේද මේ මෙන්න මේ වගේ මේ පිට ගෑවිච්ච තැන් දෙක තුනක් තියෙනවා. ඒක එහෙම වුණේ මම අර පාවිච්චි කරේ ලොකු ස්පොන්ජ් එකනේ ඉක්මනට කරන්න ඕනේ නිසා. ඒක තමයි ඉක්මන් කොටයි කියන්නේ. ඔන්න දැන් ඒක පොඩ්ඩක් පිට ගැවුණා. ඒක ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕගොල්ලෝ කරනකොට ලොකු ස්පොන්ජ් මේ වගේ මේ එක ළඟ තියෙන මේ රූප එක ළඟ කපලා තියෙන ස්ටෙන්සිල් වලට ලොකු ස්පොන්ජ් එක පාවිච්චි කරන්න එපා. එතකොට අනිත් එකේ ගෑවෙන්න බලනවා. හරි මම දැන් ඒකම සෝදලා අරගෙන ෂේඩින් කරන්නේ කොහොමද කියලා තමයි මේකෙදි කියා දෙන්නේ. මේ බලන්න මම මේ පර්ල් වයලට් එකම තමයි ගත්තේ. ඒ පර්ල් වයලට් එකට මේ වයිට් මේ පෙත්තේ මුල ටික පර්ල් වයලට් එකෙන් ගානවා පේන්ට් කරනවා. ඊට පස්සේ පෙත්තේ අග ටිකට මම වයිට් එක මික්ස් කරලා ලා දම් පාටක් වගේ හදාගෙන තමයි මේක ෂේඩින් කරන්නේ. ඉතින් මේක මේ එකම කලර් එක අර අච්චු ගැහුවා වගේ කරන්න ඕනි නැහැ. දැන් ෂේඩින් කරන ක්‍රම දන්න නිසා මේවා ෂේඩින් කරලා කරන්නත් පුළුවන්. මේ විදිහට මේ ස්ටෙන්සිල් එක ගලවමු. මේ විදිහට තමයි ෂේඩින් කරාම පේන්නේ. දැන් අපිට මේක මේ කොටන් රෙදි වලට විතරක් නෙමෙයි මෙන්න මේ වගේ සිල්ක් මැටීරියල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක වැලන්ටිනා මැටීරියල් එකක්. අපි බලමු වැලන්ටිනා මැටීරියල් එකේ කොහොමද කරන්න කියලා. ඒ වගේම මේ වැලන්ටිනා මැටීරියල් එකට මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෂ් එක. මේක බ්‍රෂ් එකෙන් කරන්නත් පුළුවන්. අර ස්පොන්ජ් එකෙන් කරනවා වගේම බ්‍රෂ් එකෙන් කරන්නත් පුළුවන්. ඉතින් බලමු මේ බ්‍රෂ් එකෙන් කරන්නේ කොහොමද කියලා. මේකට මම කලර්ස් දෙකක් යූස් කරනවා රෙඩ් එකයි යෙලෝ එකයි ෂේඩින් කරන්න. මේකත් මම ෂේඩින් කරනවා. මේක පාවිච්චි කරනකොට අර මේ ස්ටෙන්සිල් එක පැත්තේ ඉඳන් ඇතුළට තමයි මේක කලර් එක ගන්න ඕනි, පේන්ට් එක ගන්න ඕනි. එහෙම නැති වුණොත් අර දාර ඇතුලෙන් පොඩක් තින්ත ඇතුළට යන්න බලනවා. ඒකට පොඩ්ඩක් මෙන්න මේ වගේ අතින් ස්ටෙන්සිල් එක පොඩ්ඩක් තද කරගෙන අර දාර ඇතුළට තින්ත නොයන විදිහට පොඩ්ඩක් අතින් තද කරගෙන තමයි මේක කරන්න ඕනි. ඉතින් ඔන්න මේ විදිහට තමයි ෂේඩින් කරන්නේ ස්ටෙන්සිල් එකත් එක්ක බ්‍රෂ් එක යූස් කරලා.
ඉතින් මේ බ්‍රෂ් එකටත් අර කලින් වගේම තින්ත ගොඩාක් ගන්න එපා. තින්ත යන්තම් ගන්න. යන්තම් අරගෙන තමයි වැඩිපුර තින්ත ආවොත් අර පීරිසි චුට්ටක් බ්‍රෂ් එක එහෙට මෙහෙට කරලා අර වැඩිපුර තියෙන තින්ත ටික අයින් කරලා තමයි පාවිච්චි කරන්න ඕනි. එහෙම නැති වුණොත් අර දාර ඇතුලෙන් මේ වගේ අර සිහින් මේ දැන් මේක අර එක ළඟ කැපිලා තියෙනවනේ. ඔයාලට පේනව නේද මේ මලේ අර වැඩිය නැහැ මේ ස්ටෙන්සිල් එක. මේ කියන්නේ මේ අර ස්ටෙන්සිල් එකේ ඉඩ වැඩිය නැහැ. ළඟ කැපිලා තියෙනවා. ඉතින් එතකොට අර චූටි දාරයන්ෙක් තියෙන්නේ. ඒ වගේ තැන් වලින් ටක් ගාලා තින්ත ඇතුළට යන්න බලනවා. ඉතින් ඒක හින්දා මේ බ්‍රෂ් එකට තින්ත ගන්නකොට තින්ත ගොඩාක් ගන්න එපා. නිකන් අර පොඟවලා වගේ ගන්න එපා. ලාවට තින්ත ගත්තාම හොඳටම ඇති. ඊළඟට මේකේ තියෙන එක වාසියක් තමයි මේ ස්ටෙන්සිල් එකෙන් කරාම මේ අර ස්පොන්ජ් එකෙන් කරනකොට ස්පොන්ජ් එක අර හොඳට ඇතුළට මේ ෆැබ්‍රික් එකේ අර මේ කෙඳි ඇතුළට මේ තින්ත බහින හින්දා ඉක්මනට මේක වේලෙනවා ටක් ගාලා. හැබැයි එහෙම වේලුණා කියලා ඔයා මේක ඉක්මනට සෝදන්නවත් අයන් කරන්නවත් යන්න එපා. අර අපි කලින් කතා කරපු මෙතඩ් එකම තමයි මේකටත් යූස් කරන්නේ. පැය 24ක් මේක අනිවාර්යෙන් වේලෙන්න ඕනේ. ඊට පස්සේ කන පිට පැත්තෙන් අයන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් දවස් 3-4කට පස්සේ දවස් 5-6ක් තිබ්බත් කමන්නේ. ඊට පස්සේ මේක සෝදන්න. ඒක තමයි පේන්ටිං වල මෙතඩ් එක. හරි. එහෙනම් ඉතින් ඔන්න මේ විදිහට තමයි අපි ස්ටෙන්සිල් ආර්ට් ඉවර කරේ. ඉතින් ඔයා ඉස්සෙල්ලාම අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ සුපුරුදු විදිහට ආදරෙන් ඉල්ලනවා මගේ channel එකත් එක්කත් එකතු වෙන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ෆැබ්‍රික් පේන්ටිං කරන හැමෝටම ඒ වගේම ෆැබ්‍රික් පේන්ටිං ඉගෙන ගන්න ඔයාටත්. හරි. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එකත් සුපුරුදු විදිහටම මේ වීඩියෝ එකටත් ලයික් කරලා කමෙන්ට් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයා ෆැබ්‍රික් පේන්ටිං වලට කැමති කෙනෙක් නම් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මගේ channel එකේ මුල වීඩියෝස් උත් බලලා මාත් එක්කත් එකතු වෙන්න. අපි මුල වීඩියෝස් වලත් ගොඩාක් දේවල් කතා කරා ෆැබ්‍රික් පේන්ටිං ගැන. ඉතින් ඔයා පේන්ටිං වලට කැමති කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මගේ වීඩියෝ වලින් යම් අදහසක් ගන්න මුල වීඩියෝස් උත් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාගේ කමෙන්ට් එකත් මට ගොඩාක් වටිනවා. ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන දන්නේ නැති දෙයක් තියෙනවා නම් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් හරි කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ වගේම මම ඒවට පුළුවන් තරම් ඉක්මනට රිප්ලයි කරනවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් එහෙනම් හැමෝටම සුබ දවසක්.